සත්‍ය අසන ලෙසිනම් යම් ලෙස පැමිණි දෙසේම නැවත නික්ම යනු. ඔබට පවසනු එවැසි මට සියසුනේ කිසිදා සිටිය නොහැකි වගේද? මා එසේ පැවසීද? නුඹට ඇසුනිද මා එසේ පැවසූ වගක්? ඔබ දැන් සියසුන මත සිටීම උදෙසා යුද වැදීමට වනු ඇති. ඔබ පැවසුවේ මා අශෝක හා යුද කරනුවේ නම් මා ජීවත්ව නොමරැඳෙන වග. මා ජීවත්ව නොරැඳේවි නම් සියසුනේ කෙසේ අසුන් ගන්නද? වර්තමානයේ පරිවර්තනය කිරීමට වනු ඇති. අනාගතයේ පරිවර්තනය වී යනු ඇති. ඒට මට නුඹට සහාය දක්වනු හැකි වේවි. මාගේ පානේ සිරුරට පිවිසීමෙන් පශ්චිම වයේ මහා පිඹුරාටද නුඹට හානි කර නොහැකි වූයේ. දන්නේ දේ පානේ රහස් කුමක්දයි? භක්තියයි සියලු දෙය. මා මත භක්තිය රඳවමින් නුඹ තමාව මට කැපකිරීම කරලනු. හෙට දින සියසුන තෙක් මාර්ගයේ වූ සැමට විසල් බාධාව සමාප්ත වී යනු ඇති. අර්ථය ඔබ අශෝකව නෑ අධිරජු. හෙට දින ඔහු මරණයට ප්‍රාප්ත වනු ඇති. ඔහුව කවුරුද නසනුවේ? කුමක් වේද ධර්මා? ඔබ සුවෙන් නොවේද? සුවෙන් නොයිමා කිසිත් නෑ වූයේ. දුස්වප්නයක් එය. හිමිදිනේ දුටු ස්වප්නයක්. ඔබ මේ කරුණින් වියවුලෙන් ආචාර්ය චාණක්‍යගේ ඝාතකයින් තවම ජීවත්ව නැහැ. නමුත් අධික සමයතෙක් ඔවුන් ජීවත්ව නැහැ රැඳෙනුවේ. නොවැටේ ඇයිදයි? රජකුමාර ත්‍රිපටි ජන්මදිනයේ ශුභ ප්‍රාර්ථනා පිළිගැනීම කරන්න සැම අපේක්ෂා කරනු ඇති. මා අවදියෙන්ද කියා. අද සැම මට සුභ පතනු ඇති. උපහාර පිරිනමාවි. අනිග වූ වස්ත්‍ර දෙනු ඇති. මා ප්‍රිය බොජුන් මෑණියන් මාට අග්ල සකසා තිබෙනු ඇති. ඔබ මෙතෙක් සූදානම් නොම වූයේද? වහා සූදානම් විය යුතුයි. පියාණන් විශේෂ සභාවක් ඇඳවුවා. සැම සහභාගී විය යුතුයි. මෑණියනි ඔබ දැන් මායිද? මා නැහැදැන් සූදානම් කරනුයේ. දැන් ඔබ වැඩේ ගොසින්. ඔබ විසින්ම සූදානම් විය යුතුයි. වැඩිනු බවනම් සැබැයිම. නමුත් අද දිනේ තවත් මා වැඩිහිටි වෙන්නේ. සැබැවින්ම දැන් ඔබ විකස සූදානම් වී සභාවට පැමිණෙන්න. යන්නම් ජන්මදිනය පිළිබඳ කිසිත් නෑ පැවසුවේ. ඒ දැන් වැටුණා. ඇය පියාණන් සමග එක්වී මට ජන්මදිනයට ශුභ ප්‍රාර්ථනා කරනු විසි ඇති. මා සූදානම් විය යුතුයි. සිටින්න. පූජා ප්‍රසාද සැමට පළමුවද පටහිමි වී යුතු නොවේද? ඔබට යම් නිර්දේශද දෙනු ලැබේ? ඒ ගැන අවධානය යොදනු. යම්තක් චාණක්‍ය ඝාතනයේ පිරික්සුම් වනුයේද අශෝකගෙන් දොරස්ව සිටිනු.
යන්නේයිද? මා පෙරදින යා යුතුයේ. නමුත් යුවරාජ අභිෂේකයේ කරුණින් බොහෝ ප්‍රමාද සිදුවා. අද දිනම යාමට වේවි. ඉතින් දැන් නැහැ නවතිනු හැකේ. ඔබ මා නිසා හෝ නැතිද සිටිනුයේ? ඇයි ඔබ දෙසා කිමිත රැඳුනේ? ඔබ මිත්තණේගේ පියාණන්ට අධික වැදගත් වුණේද? එහෙත් අද කින විශේෂ කරුණක්ද? අද ඔබගේ රාජ්‍ය අභිෂේකයේ සිදු වුණේද? යනු නික්මෙන මෙතනින්. යනු. මගේ ජන්මදින කිසිවෙකුට ස්මරණ නොමැති. සුශීම මන්ත්‍රධාරී සොයාගනු හැකි විද? මන්ත්‍රධාරීම නොවේ. අපගේ සැම ගැටලුවේ විසඳුම් මගද හමුවා මාහට. මේ භෂ්ම ධර්මාමයට ග්‍රහණය වනුයේ නම් ධර්මා විසින්ම අධිරජු ඝාතනය කරනු ඇති. ඔබ පවසන අවශ්‍ය කරුණ. හා ඒ සැලසුම් බොහොමගේ. එනමුත් යයි නොම පවසන්න මෑණියනි. මට එහිදී දිස් වූ දෙයින් පරිපූර්ණ විශ්වාසය වේ අපගේ සැලසුම නිසි ලෙස වන වගට. දැන් මේ සිතාලන්න ධර්මාට අප මේ කෙසේ පොවාලනු දැයි. දැන් ධර්මා අපගේ සියසුණු තෙක් මාර්ගයේ සැමට විසල් බාධාව දුරු කරලනු ඇති. එවිට යුවරාජ අශෝක ඔහුගේ ඒ දෑතින්ම තම මෑණියන්ට මෘතදණ්ඩන දීම පිණිස අසරණ වනු ඇති. අප සැම දැන සිටිනුයේ ඔහුට එසේ කරනු නොහැකි වග. ඔහුට සිය මෑණියන් මියන අරුනම් නැහැ දැකිය හැකි. එනිසා එවිට අශෝකට තම යුවරාජ පදවිය අත්හැරීමට වේවි. හා මෑණියනි. දැන් එයයි සිද්ධ වනුයේ. සුශීමයන්ඩි යටුමෑණියනි කිනම් කරුණටද සිනානගනී ඔබ දෙදෙන. සුශීමයන්ඩි ඔබ මකින් කුමක්ද සඟවනුයේ? කිසිවක් නෑ. මායමක් ඔබගේ අත්ලා හිදුටුවා. මා දිසා තිලනේද? මා ඔබ උදෙසා තිලන පුදුනියේද? යනු ඔබේ සොයුරු අශෝකකින් ඇයද සිටිනු තිලිනය. මේ සැලසුම් පිළිබඳව කිසිවෙක් දැනුවත් විය යුතු නොවේ. වැටුණිද? සැනසුම්ව සිටින්න මා නිශ්චිත කරනු ඇති. සුශීම සහ සියාමක් නිසි සමයේ නිසි ස්ථානය වෙතට පියවසීම. මට සහාය වීම උදෙසා තුති වේවා. මට ණයගත වෙමින් යන හැඩය ඔබ. අධිරජු සභාවට සැපත්ව සිටිනුයේ. සභාව ආරම්භ කරනු ඇති. මා යා යුතුයි. කිසිවෙකුට නොවුවද අශෝකයන්ට නිසිකයෙන් ස්මරණ වේවි. අද මගේ ජන්මදිනය වග. කුමක් වේද? දුකෙන් කිමද? කිසිත් නැහැ. අශෝක යම් තත්ත්වයන්ද උද්ගත කරලුයේ ඉන් මගේ මනසේ කිසි සන්දේහ නොමවෙයි ආචාර්ය චානක්‍යගේ ඝාතකයින් අද පවා නිදහසේ සැරිසරන වකට. කිසිවෙක් අපට එම ඝාතකයින් තෙක් පිවිසීමට සහය දක්වනුයේද ඔහුට දස දහසක් කහවනු පාරිතෝෂික ස්වරූපයෙන් දෙනු ඇති. හොදෙක් පාරිතෝසිකය ප්‍රමාණවත් නොවනු ඇති අධිරජුනි. එතරම් විසල් පාපයක් එතරම් විසල් අපරාධයක් කිරීමෙන් පසුවද එපිරිස සුවසේ සිටිනුයේ. ස්පෂ්ටයි ඔවුන් නැත පිවිසීම සරල නොවන වග. එනිසා මාමගේ සීමාව සිට සෝදිසි ආරම්භ කරලුවා. අධිරජුනි. යම් ශස්ත්‍රයකින්ද ආචාර්යගේ ඝාතනය සිදුවේ. එම ශස්ත්‍ර හැඳිනීම් කරනු පිණිස මා පාටලිපුත්‍රයේ සියලුම අවිනිමයුම් ශිල්පීන්ට පැමිණෙනසේ ආඥා කරලුවා. ඔවුන්ගෙන් කිසිවෙක් හෝ මේ අවිනිම වූයේ වී නම් සරල වනු ඇති. අපට ඔවුන්ගේ මාර්ගයෙන්ම එම ඝාතකයින් තෙක් පිවිසීමට හැකි වේවි. ඔවුන් මේ ශස්ත්‍ර භාවිතා කළෙහින්. ඔබ යුවරජු කරලීමේ මගේ තීරණය ගැන මට ගෞරවය වේ අශෝක. ප්‍රකට වනුයේ කිසිවෙක් ආයාචනා කිරීමට පැමිණිසෙයි. පීඩිතෙක් පැමිණ සිටි අධිරජුනි යුක්ති අයදීමට
ඔහු සභාව අභිමුවට පමුණවාලනු. ඔබහට එසේ කිනම් අයුක්තිය සිදු වූයේද. ඔබ සරණාගතයකු විලස මෙහි පැමිණෙනුවේ මෙතරේ කිසිවෙක් සතුව මගේ පසැස්සීමට සමෙන් නොමැති නම් මට මේ අයුරෙන් සභාවට පැමිණීමට සිදුවේවි. නමුත් එසේ කිනම් කරුණටද කිසිවෙක් සවන් නොදුන්නේ. මගේ පියමාරජනි ඔබ මට සිංගිති අධිරජ කියා අමතනුයේ මගේ අශෝකයන්ඩි මට ඔකි දෙසි තාරකා කියා පවසනුයේ මගේ සීලු මාතාවත් බවුන්ගේ සිංගිති සුරතලා කියා පවසනුයේ කිසිවෙකුට ස්මරණය නැහැවෝයේ මගේ ජන්මදිනය අද බව කිසිවෙකු නෑ මට සුබ පැතුවේ තම ආශිර්වාදය නැහැ දුන්නේ. ඉතින් කෙසේද මා සිංගිති අධිරජු කෙසේද ඔහුගේ දෑසි තාරුකා කෙසේද සිංගිති සුරතලා පවසන්න අධිරජුනි. අප සැම ඔබගේ අපරාධීන් සිගිති අධිරජුනි. ඔබ දන්නෙහිද සැමට විසල් අපරාධී කවුරුන්දැයි. ඔබගේ දෙටු සොයුරු යුවරජ අශෝක. ඔහුයි අප සැමට තහංචි යෙදුවේ ඔබට සුභාසිංශන නොදනුසේ පවසා. එසේ කිමද? විගසින් දැනගනු හැකි වේවි ඔබට. මේ කිමද අශෝකයන්ඩි? දැන් ම ඔබට පවසනසේ ඔබේසේ කළ යුතුයි. මා මෙතනින් නික්මේ අයුතුයි මෙහි නාටකයක් ආරම්භ වන හැඩයි. මේ නාටකය විගස සමාප්ත වේ නම් අපට මන්ත්‍රධාරය විසින් පැවරු කාර්යයෙන් නිමා කරලනු හැකි වේවේ. මන්ත්‍රධාරීවතයම ලාභදායක වීද? මෙතෙක් ඔබ පවසාලුවේ කිසි විශ්වාසයෙන් නොමැති කිසි රුචියක් නොවේ කිය නොවේද? අද කුතුහලයකිමද? අද ප්‍රථම වතාවට මට සහ ඔබට අපගේ මතු දවස සුරක්ෂිතව රඳවන පිණිස එක්සත්ව කාර්ය කිරීමට වූයේ. ඔබට මගේ සහාය අවසි නම් මාහි නිශ්චිතව සිටිනු ඇති. කවුරුද පැවසුවේ මට ඔබේ සහාය අවශ්‍ය කියා සියාමක්? මා තනිව ප්‍රමාණවත්. කිසිත් කරනු අවසි නම් ඔබේ ස්වකීය බිහිතිය පාලනය කරගනු. නැතිනම් දිනක ඔබගේ බිහිතිය අප සමද සැඩදියෙහි ගිල්වාලනු ඇති. සහාය දෙනොද? ඔබ අහංකාරයෙන් බරිතවයි. අවශ්‍ය වී හැඩයි රාජමාතාව මේ ගැටලුව සමතයක් කරලීම. ජන්ම දිනයට ආශිංසන සිගිති අධිරජුනි. ජන්ම දිනයට ආශිංසන සිගිති අධිරජුනි. අයන්ටි මෙසේ ආශිංසන මට කිසිදා හිමි වූයේ නැහැ. ඔබ මට සැමගෙන් ප්‍රීතම සරයි. රාජ පුරෝහිතෙනි සිගිති අධිරජුට ආශිංසන කරලන්න. ඔබ නොවූයේ නම් මට මේ සෙම නැහැ කළ හැකි. මා දැන සිටිනේ ඔබගේ මනස මේ සමේ බොහෝ කාරණා නිසා වියවලෙන් වග. මට මෙතරම් පමණයි පවසනු හැකි. යම් තරම් අවශ්‍යද නපුර දුරු කර ඊට බොහෝ අධිකව අවශ්‍යයි. යහපත විස්ථාපනය වීමට නොමදීම. අපගේ දිවියෙහි පිරිසෙහි සමාජයෙහි යහපත කෙතරම් ව්‍යාප්ත වේවිද? එතරම් මේ අනකි.
ඔබ මේ කාර්යන්හි අපට සහාය වූවා. ඒ උදෙසා ඔබට ප්‍රණාමය. දෘපත් ඔබගේ පමණක් පුතන නොවේ. මේ සමයෝජිතයි සුශීම. සම ජන්මෝත්සව සමරන හැඩයි. කිසිවෙකුගේ අවධානය අප කෙරේ නොවනු ඇති. මා මන්ත්‍රධාරී විසින් ලබා දුන්නේ භෂ්ම කිසිත් පානයකට මුසුකර හැට ලබා දෙන්නම්. ඒ කාර්ය අප කෙතරම් විකස කරනු දෙතරම්ම යහපත් වේවි. ඔබ දැන් අශෝකට දෘෂ්ටි රඳවනු. ඔබට කල්යන්න වේවා. යසස්රේ භව. දෙටුමෑණියනි, ඔබ කොහෙක සිටියේද? පියාණන්ට පසු සැමට පළමුව ඔබගේ ආශිර්වාදයනි ගත යුතු. දීර්ඝායු වේවා. එසේ නොවේ. ශීර්ෂය මත හස්තය රඳවා ආශිර්වාද කරලන්න. දීර්ඝායු වේවා. මාහට දෙනු මා කරන්න. රජකුමරනි ඔබ පිටවනු. මේ අතුරින් එය කිනම් බඳුනත දැන් මෑණියන් බස්ම මුසු කරලෝ. රාජමාතාවනි ඔබ මේ පානය අතිශයම් ප්‍රණීතයි. මහරාණි මෑණියනි ඔබ සුවෙන් නොයද? ඔබ සැනසුම්ම සිටි නුමා සිටිදී කිසිවක් නොවනු ඇති. ඔබ සැමට තුති වේවා. මගේ ජන්මදිනය මෙතරම් සුන්දර හා අනිස්මරණීය කිරීම උදෙසා. දැන්නම් ඔබ අපට කමා කරලුයේ නොයද සිඟිති අධිරාජුනි? කමාව එතරම් සරලසේ කෙසේද ප්‍රාප්ත වුණේ? තාමත් ඔබ මට තෙල් නේද නැහැ පිදුවේ. දැන් නම් ඉතින් මම අපේ තෙලන කිරීමට වේවි. මා විමතියෙන් කුමක්ද අවශ්‍ය ඔබට? අර්ථය නම් භාග්‍ය අප සමග නොමවන වගයි. එක් අවසරයක් හිමිවූ පියාණන් නැසුමට එවිට සැමදේ අපගේ සිතගේ අනුකූලව සිදුවා. නමුත් නෑ. මේ දෘපද්‍ය හේතුවෙන් සැමදේ අඩාලුවා. ඒ විශේෂ භෂ්ම පානය ධර්මා පානය කරලුයේ නම් මෙතෙක් අපගේ වසඟිය වනු ඇති. එවිට අධිරජු ඝාතනය කිරීමට ඇය පෙරට යනු ඇති. මගේ ආශාවක් වේ. අද සැමදින මගේ විදාන පිළිපැදිය යුතුයි. ඔබ මට සිඟිති අධිරජු ලෙසයි පවසනියේ. ඇතමම සැබෑවටම අධිරජු වනු ඇති. සිඟිති අධිරජු. කිසිවෙකුට මට අවඥා නොකළ හැකි වේවි.
අධිරජු. උචිතයි. එක් දිනක් උදෙසා මා ඔබ අධිරජු කරනු ඇති. සැමට එක් දිනක් උදෙසා සිංගිති අධිරජුගේ ආග්ඥාව පිළිපැදීමට සිදුවනු ඇති. මෑණියනි දැන් අප කුමක් කරනුයේද? මා කිසිවක් වුව කරනු ඇති. නියෝග කරලන්න. ඔබගේ දාසය ඔබේ සේවයට පැමිණ සිටිනුයේ. පරම ශක්තිවන්තය ඔබගේ සිතැගේ පූර්ණයයි මගේ දිව්‍ය අභිප්‍රාය. මෑණියනි අප මේ කාර්ය මෑගෙන් කෙසේ කරවනුයේද? කවුරුන් කරනුයේද? අපට කම් නැහැ. අපට හුදෙක් සිංහාසනයා වැසි. ඒ හැර කවුරුන් කිසිවෙක් නැසුවේද? දැන් එක් කෙසේ වත් වැදගත් නොවේවි. දැන් ඔබ මෙයයි කරනුයේ මා ඔබට පවසන දෙය. මා සතු එක් සැලසුමක් වෙයි. මෙවර මා නිශ්චිත කරලනු ඇති බින්දුසාර වෙත මෙය අවසන් ප්‍රහාරයවීම. එයද ඔහුගේ සැමගින් ප්‍රිය පුතු අශෝක වෙතින්. ඔබ සැම මෙහි කුමක් කරනුයේද? ඒ කුමක් වනුයේද දෙක ගන්න. සුප්‍රාසි පුතුණුවන් වූ රාජකුමාර දෘපද්‍ය පූර්ණ එක් දිනයක් උදෙසා මගදේ සිංගිති අධිරජුසේ මා ඝෝෂය නංවනු ඇති. එළඹෙන 8 හෝරාවක් තෙක් සිංගිති අධිරජුගේ ඒ ආග්ඥාවන් පිළිපදිනු ලැබීම අප සැම උදෙසා කාර්ය වනු ඇති. ජන්මදිනයේ උපහාරයක් ස්වරූපයෙන් එක් දිනක අධිරජු කරලු දෘපද්‍යව. පිය මහරජුට නම් මේ සිංහාසනයම් ක්‍රීඩාවක් බඳි. දැන් මේ කිනම් නාටකයක් දරගන්නේ. සිනහා නගනු සිත් පුරාවට විගසින් ඔය හසරැල් අතුරුදන් වනු නියතයි. මේ වාරයේ කිසිවෙකුට නැහැ නවත නොහැකි. අශෝකටද නොහැකි. අධිරජු බින්දුසාර ඝාතනය කෙරේවි රාජමාතාව වෙතින් දෝෂාරෝපණ නැගේවි අශෝකාට. සැම ඔබගේ ආග්ඥාව අපේක්ෂාවෙන් සිටිනුවේ සිංගිති අධිරජුනි. අධිරජුවීම බොහෝ සිරු හැඩයි. මට වැටහුම් නැහැ පළමුව කිනම් ආග්ඥාව කරනු දැයි. සරලනන් නොවේ අධිරජුවීම. ඒ නිසයි අධිරාජ්‍යයකුට සහයවීම පිණිස මන්ත්‍රී මණ්ඩලය වනුයේ. සභිකයන් වනුයේ. මා ස්වකීයව ඔබගේ මුඛ්‍ය අනුශාසකසේ නියුක්ත වනු ඇති. දැන් පිය මහරජුටම නොවී. සැමට 8 දිනකේ කාර්ය පවරාලුන ඇති. සැමට පළමුව ආරම්භ කරනුයේ මිත්තණියගෙන්. රාජමාතාවගේ මුව විවර වී නම් සැමට වැටහෙනු ඇති ඇය සාමාන්‍ය නොවන වග. නෑ දෘපද්‍ය. කමා කරලන්න සිගිති අධිරජුනි. නමුත් රාජමාතාවගේ වයස බොහෝ වෙයි. එනිසා ඇයගෙන් කිසිදු කාර්යයක් කරවීම නිසි නොවනු ඇති. රාජමාතාව සැම වගකීමෙන් මුදවාලීම යහපත්. ඒ මගේ ආයාචනයක් ඔබට. අගේ ඔබට වගකීම් පවරන හැකි මෑණියනි. ඔබ මහරාණියයි මෙහි. ඔබයි සැමට අධික සමයක වූයේ මේ රාජභවනයෙහි. එනිසා ඔබව රාජභවනට සම්බන්ධ සෑම ගැටලුවකටම අනුශාසක විලස නියුක්ත කරනු ඇති. මගේ සෞභාග්‍ය සිගිති අධිරජුනි. ලෝකේ සියල්ලට ප්‍රණීත භෝජන කිසිවෙක් සැකසයි නම් මේ ඔබයි මාත ධර්මා. එනිසා ඔබට භෝජනශාලාවේ වගකීම් පවරනවා. එසේ සිංගිති අධිරජුනේ. 8 හෝරාවක් උදෙසා මේ සිරසනු හිමි වූයේ. එනිසා මා එක්ෂණයක් වූ සත්පී ගෙවා දමනු නිසි නොවේ. මා අවදිව රාත්‍රිය පුරා ඔබෙන් කතාවන් ඇසුරු නිසි. රාත්‍රිය පුරා? මේ සිංගිති අධිරජුගේ ආඥාවයි. අපට බැහැර කරනු නොහැකි.
එසේම කෙරෙනු ඇති සිඟිති අධිරජුනි. සුශීම යන්නට අදමයි අනිස්වරණීය උත්සවයක් සංවිධානය කිරීමේ කාර්යපවරණ ඇති. සියම්මක්ක යන්නේ ඔහුට සහාය වනු ඇති. සිඟිති අධිරජුනි මම උදෙසා කිනම්මක් යවද? මගදී මහා රණශූර. ඔබ මගේ අංගාරක්ෂක වනු ඇති. භාග්‍යයක්. දැනට එපමණයි. කාර්ය බොහෝ වූවා. දැන් සමය ක්‍රීඩාවට. සැම මා සමග ක්‍රීඩා කරනු. කිනම් ක්‍රීඩාව කිරීමටද රුචි අධිරජුනි? සොරදිටු නල්බාලීමේ ක්‍රීඩා වගේ හිතේ. එයාගේ ඒ මාඩි කරුණු විසි වූයේ. ඔබ සැම සොරන් මිලස සැඟවෙන්න. මේ මා ඔබ සොයනු ඇති. අධිරජුත් එයිද දරුවෙක් සමග දරුවෙක් වූයේ. එයද මෙවැනි සමයක ඔහුගේ මනසෙහි අනේක සන්තාප ඇති විට අගේ මේ ක්‍රීඩාව මාර්ගයෙන් මද සමයක් උදෙසාවුවද මහරජු සෑම වියවුලින් දුරස් වනු ඇති. එසේ ඇතැම් විට සැම සන්තාපයෙන් මිදී කොසින් ඔහු තම සිය ගැටලුවට විසඳුම් සොයා ගනු ඇති. ආචාර්ය චානකගේ ඝාතකයන් එක් පිවිසනු හැකි වේවි. සම්භාවිතාව ඔහු මේ අසලම වීමට සියමක් ඔබ බැහැරට යනු. කිවද? එවිට ඔබට නිශ්චිත කරනු හැකි. රූපද්ද හැරුණට අන කිසිවෙක් අප වෙත නොම පැමිණීම. දැන් කුමක් කළ යුතුද රාජ්‍ය මාතාවනි? අධිරජු ඝාතන කරලීම එතරම් සරල නොවනු ඇති අප උදෙසා. අපට ඒ උදෙසා එකම අවසරයක් හිමි වනුයේ. අපෙන් දොසක් වී නම් කිසි දොසක් නැහැ වනුයේ. මේ සමය බියපත්වීමට නොවෙයි. නිර්භීත වනු පිණිසයි. නිර්භීතද ඔහුගේ සැලසුම නිසේ. ඔබ කුමක්ද සිතාලුයේ? එසේ සාවධානව ඔබ සැමදෙනම සොයනුවේ නම් කිසිවෙකුට ගැලවීම කරන නොහැකි. විය නොහැකි කිසිත් නොමැති. ඇය පවසනුවේ පියාණන්ට හීවිදීම ලදරු ක්‍රීඩාවක් පරිදි. මේ ලදරු ක්‍රීඩාවක් නොවේ. මේ හිය ඉලක්කයට යැවීම සැබවින් ලදරු ක්‍රීඩාවක් නොවේ. එසේ කෙනම් විශේෂයද මේ හීයෙහි. මාවත හිය මුදාලනු. ඔබට මගේ දැති නෑද මීනුව වෙස. එතරම් අහංකාරයක්. ඔබගේ ඉලක්කය ගිලිහි යනු ඇති. මගේ පුතුණුවන් ධනුර් විද්‍යාවට නිපුණයි. ඔබට සිහිපත් නොවේ රාජමාතාවනි සුශීම මගදී මහා රණශූරව සිටි වග. මා ඔබට අභියෝග කරනුවේ. මුදාලනු.
සාමාන්‍ය හියක් නොවේ. ඇයි නිමමුම මෙබදුවේ. යම් විටද හීය දුන්නේ මුදාලනුවේ මේ ඉලක්කයට නොවේ. සොළඟ සහ එහි භාරය හේතුවෙන් ඉලක්කය පසුපසෙන් රැඳී සිටින තැනත්තාටයි වැදෙනුවේ දැන් චාරුමිත්‍රාට එල්ල වූ පරිදි. මෙයින් අප පිය මහරජුන් කෙසේ නසනුයේද? එයයි මා ඔබට සියමකයන්නේ ඔබ මට හසුවා. දැන් ඔබ මට යටත්වීම කරලන්න. ඔබ මා සොයාලුවා. සොයට සුෂීම කෙසේද සොයාගනී? දැන් ඔබ මෙහිනම් මේ රාජමාතාවද මේ අසලම ඇති. අශෝකයන්ඩි ඔබ මෙහි එතුළද සොයන්න. එසේ සිංගිති අදිරජුනි. ඔබට ජය වූවා. සිංගිති අධිරජුනි, කිසිවක් සොයාගැන්මේ ඔබගේ කලාව අතුල්‍ය වූවක්. දැන් මින්පසකුමත් පළමුුව කුසපිරවීම කරලන්න. අප සූර්යාස්තයට පූර්ව ප්‍රජාවද හමුවිය යුතුයි. අවශ්‍යයෙන්ම. ඝාතනය කුමකින් කරනුවේ දේ නම් වැටහුමුවා. නමුත් ඒ භාවිතා කරුණේ කෙසේද? අවධානය කේන්ද්‍ර කරලනු අභිප්‍රාය මත අවසරය සාමුකය ප්‍රකට වී යනු ඇති. මෙදැන් අධිරජු පැවසුවා ඔහු ප්‍රජාව හමුවනවාග. එය උචිත වූ සමය වේවි. එම ජනය මැද සැම සම්මුකේ අශෝක බින්දුසාර වෙත හේ මුදාලනු ඇති. ඔහු නසනු ඇතේ. අශෝක එසේ ඇයිද කරනුයේ? ඔබ විසින් ඔහුට අභියෝග කරනු ඇතේ. අභියෝග? ඔබට එවැනි තත්ත්වයක් උත්පන්න කිරීමට වේවි. එතුළින් ඔබ ඔහුට අභියෝග කර හැකිසේ. දානුරු විද්‍යාවට කවුරු කෙතරම් නිපුණද ඒ සනාත කිරීම උදෙසා. මේ අභියෝගයට සමය වනුයේ ඔය බින්දුසාර ප්‍රජාව බැහැදැකුමට පැමිණ ප්‍රකට වන විට ඔබ මෙසේ ඉලක්කය නිශ්චය කළ යුතුයි. දර්ශනය නම් බින්දුසාර දුරයි. කෙතරම් දුරක සිටියත් එමහිය බ්‍රමණයවේ බින්දුසාරට වැදනු ඇති. නමුත් අශෝක ඉලක්කයට නොමේ වූයේ නම් අපගේ අසාර්ථකතාව අප උදෙසා පීඩාවක් වනු ඇති. එසේ වන විට අපගේ දෙවන සැලසුම සූදානම්ව තිබිය යුතුයි. කවුරුන් හෝ ඔබ උදෙසා කිසිවක් වුව කරලීමට සූදානම්ව. නැහැ සුෂීම නැහැ. ඒ කෙසේද කරනු හැකි මට? ඉන්ද්‍රජීත්, දැන් මිතුරාටයි මිතුරාට සහය දක්වාලනු හැකි. ඔබ වැනි හිතයිශයන් කවුරුතුමා සමීපේ හුදකලා වී ගොසින්මා. නැහැ කිසිවෙක් විශ්වාස කරනු හැකි මේ කාර්ය උදෙසා. සුෂිම මේ අධිරජු. මගදේ අධිරජු. මගේ පියාණන් හෝ ඉන්ද්‍රජීත්. විශ්වාස කරනු මා සතු අන්‍ය කිසි විකල්පය වී නම් මා එසේ නොකරනු ඇති. අපට මේ කිරීමට වනු ඇති ඉන්ද්‍රජීත්. අසනු මේ අශෝකට සී ඉලක්කය කිසිදා නැහැ ගිලිහෙනුවේ. ඔහුට ගිලිහුණි නම් එවිට ඔබ හිය මුදාලන්න. ඇතැම් විට ඔබට දුනුදී ඇදීමේ අවශ්‍යතාවම ඇති නොවේවි. සීතනුමා අධිරජු වීමෙන් පශ්චිම කෙතරම් ධනවත්තා මහානුභාව කරනු යදි කියා ඔබව. අධිරජනී, ඔබේ අනුමැතිය වෙයි නම් දැන් මට ඔබගේ අංගාරක්ෂක අශෝකව මද සමයක් උදෙසා කැඳවාගනු හැකිවේද? කිමද? මේ නිසයි ඔබගේ අංගාරක්ෂක අශෝක මට වදන්දී තිබුණේ මා ඔබගේ ජන්මදින සමරුමේදී ඔහුට සහය දක්වනු නම් එවිට හුමා උදෙසා කුමක් වුව කරන වගට. වදන් නිටු කිරීම මේ මගදී සහ මෞර්ය වංශයේ සම්ප්‍රදායක්. ආගන්තුකයට සත්කාර කිරීමද අයන් යශෝකට වදන් නිටු කිරීමට සිදුවනු ඇති. අංගාරක්ෂක ඔබ කාරණික වී කාලිංගයේ රාජකුමරී සමග පිටව යන්න දැන්.
මේකිමද? ඔබ මට වදන් දුන්නේ නැවද? ඔබ මට ධනුර්විද්‍යාව උගන්වනු යයි. හා සැබෑයි ඒ දැන්ම උගත යුතුද? අගේ අපේක්ෂා කරනු මා වහා පැමිණෙන්නම්. සත්‍ය පැවසුවේ රාජමාතාව. තම ඉලක්කය වෙත අවධානය කේන්ද්‍ර කරනු නම් අවසරය ප්‍රකටවීම සිදුවනුයේමයි. දුදන ක්‍රියාවේ අර්ථය මා කරලූ නම් දුදන ක්‍රියා. ඉදින් අශෝක කළේ නම් එවිට කුමක් පවසුනේද රාජකුමරීනි? පවසුන්නම් මට බොහෝ දේ පැවසිය හැකි. නමුත් ඔබ අශෝකගේ දෙටු සොයුරී. එනිසයි මම මගේ සීමාවේ රැඳී සිටිනේ. ඔබෙන්ද එම මෙහිදී අපේක්ෂා කරනවා මා. කම කරලන්න. සම දෝෂය මගේ කුතුහලයේ. මේ දැනගෙන මේ කුතුහලය ඔබ මගදයට හුදෙක් ආගන්තුක වෙලස පැමිණියේද? අන්‍යකුත් වේද? කුතුහලයේ තරම් වේ නම් ප්‍රශ්නය මගෙන් විමසනු නොයිද? ඔබට කිසිවක්ම සිහි නොවේද සොයුර? මගදෙහි ආගන්තුක බොහොමන් දේවතාවන් හා සමවෙයි. වනයේ සැරිසරන්නෙක් මට ශිෂ්ඨතාව උගන්වනුයේද? මා වටහාලීමට යෝග්‍ය වීද නොවූයේද? මේ ඔබට ශිෂ්ඨතාව නම් බොහෝ අවශ්‍යයි. ඔබ පවසනු නම් මා පියාණන් සමග කතිකා කරනු ඇති. යුවරජසේ නිවේදනය කරලුව ඔබ අශෝක. දැන් පවා ඒ අයුරින් සැම කරුණටම පියාණන්ගේ එකයි සැඟවී හඬනුවේ නම් ශෝභන නොවේවි ඔබට. කරුණ ඇත්තේ අප අතරයි. අපම විසඳ යුතුයි. ධනුර්විද්‍යාවෙන්ම පිරික්සනුද? ඔතරම් දීනතාව ශෝභන නැහැවනුයේ ඔබට අශෝක. එක්වරක් කරුණු නොවේද? මහරජ ප්‍රජාව දෙසා පෙනී සිටීමට නික්ම සිටිනුයි. ඊට පූර්ව සොයුර සුෂීමට අශෝකව හිවිදයෙන් පිරිස උත්සුක නොකළ හැකි නම් ඔබගේ සැම සැලසුම් නිෂ්ඵල වනු ඇති. මා නැහැ දැන සිටියේ මගදේ අභිනව උරුමකරු තම දුනුදිය යොවුන් රජකුමරියන් ආකර්ෂණය කිරීමට මුදාලනුයේ කියා. විමතියට කරුණ වන්නේ නම් මෙයයි කවුරුවකේ කුමක් සිතුනුයේ වේද? ඇය සම්මුඛයේ ඔබගේ වීරත්වය, ඔබගේ යෝග්‍යතාව, ඔබගේ පෞරුෂය සැම ගැන ප්‍රශ්නාර්ථ නැංවේවි. මගධ නිරිඳු අධිරජ බින්දුසාර ප්‍රජාවට පෙනී සිටීම පිණිස සපත්වනු ඇති. ඔබ කිසිත් නොපවසනුවේ කිමද? ඔහු කුමක් පවසන්නද? සම්පූර්ණ රාජවංශික වී නම් මෙසනින් මොහු හීය මගේ හෘදය විනිවිද යවාලුයේ වේ. කුමක් කරන්නද මොහුගේ රුධිරය මිශ්‍ර වූවා? සත්‍යදේ සත්‍යමයි. නුඹ පෙරදෙසේ අදදේ බඳුයි. මතුදේ ලෙසමයි මා නුඹට සමකල අමතන අයුරුවෙන්. දාසේ බොහෝ පැවසුවා. දැන් නැති. මට මෙසේ කරනු නැහැ අවසි. නමුත් අද මා ඔබගේ අභියෝගයේ පිළිගැනීම කරනු ඇති. ඔබට මා ගැන විශ්වාසය නොවෙයි නම් කාලින්ගේ රජකුමරිය කෞරවකගේ නොබම විමසාලන්න. යම් සත්‍යයද සම්මුඛයට පැමිණියේ ඉන් මෙය ස්පෂ්ට වෙයි අශෝක මේ අපරාධය කළ වග. දෝෂය ඇති වග.